මෙතන ඉඳලා ආවිලා නිකන් සද්දේ දාලා අපි බය කරලා අපිට කියනවා අපි බය වෙලාලු ඉන්නේ. මේ එකක් කියන්නම්. පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපි පුළුවන් නම් ඔයා අපිව මරන්න තමයි ප්ලෑන් කරන්නේ. අපේ ආරක්ෂාවත් අයින් කරලා පුළුවන් නම් ඔයා අපිව මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඔයාගේ පස්සෙන් ඉන්නවා අපි. ඒවට අපි බය නැහැ. හරිද? මැරුවත් පස්සෙන් ඉන්නවා. ඒක හිතේ තියාගන්න. අපේ ආරක්ෂාව අයින් කළා ඔයා හිතාගෙන ඉන්නේ නෑ වැලිගම සභාපති මැරුවා කියලා. මෙයා කිව්වා නොහොත් ලසා කියලා. මොකද මේ මිනිස්සයා පාතාලෙට දැම්මා මෙයා. ඔයාගේ නමක් දාන්නේ. ඔයත් ත්‍ස්තවාදියෙක්. ඔයත් ත්‍ස්තවාදියෙක් කණ්ඩායමක් හැටියට ඊළඟට ඔයාගේ නමක් දාන්නේ ත්‍ස්තවාදී. සත්‍යවාදියෙක් හැටියට තමයි අපි ඔයාගේ නමක් දාන්නේ. ඒ නිසා මීට වැඩිය කතා කරන්න තියෙනවා නම් අපි හැමෝටම කතා කරන්න පුළුවන්. යට ගිය දවස කතා කරන්න ඕන නම් ඒවා අපිට කියන්න පුළුවන් ඕන තරම්. අපි වැඩිය කියන්නේ නැතුව හිටියේ ඒකයි. එහෙම කරන්න එපා. මිනිස්සෙක් ඡන්දේ ඉල්ලලා දිනලා ඒ මිනිස්සයා ප්‍රාදේශ සභාවේ සභාපති උනේ. දිනලා සභාපති උනේ. දිනලා සභාපති වෙච්ච මිනිහා වෙඩි තියලා ඝාතනය කරාට පස්සේ මෙයා ඉල්ල විනාඩි 3ක් අරන් ගියේ කිව්වේ එයා පාතාල කාර්යයක් ඇටියට දැම්මා. ඒක දාන්න එපා. එහෙම කරන්න එපා. ඔබතුමාට කියන්න පුළුවන් නම් ඔබතුමාට අභියෝගයක් දෙනවා. තව විනාඩියක් තප්පරයක්. ඔබතුමාට මම අභියෝගයක් දෙනවා. මරපු වෙඩික්කරු අල්ලන්න. අල්ලලා ගෙනල්ලා කියන්න මේ වෙඩික්කරුට කියන්නේ මම මැරුවේ. මෙයා මැරුවේ මෙන්න මේ පාතාල සිද්ධියට කියලා කියන්නේ. එදාට අපි පිළිගන්නවා. එහෙම නැතුව දේශපාලනය කරලා මැරිච්ච මිනිස්සුන්ට ඒ විදියට පාතාලයට දාලා එහෙම වැඩ කරන්න එපා. හැමෝටම එහෙම ඔබතුමා හැම වෙලාවෙම කියන්නේ ඒකයි. ඒක නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා. ඝාතනයක් වුණා නම් ඒ ඝාතනය කරු කවුද කියලා අල්ලලා මේ රටට හෙළි කරන්න. එහෙම නැතුව ඔබතුමා මැරිච්ච මරණයට ඒ පවුලට අසාධාරණයක් වන විදිය කතාවක් තමයි ඊයේ කරේ. අසාධාරණයක් වන විදියට තමයි ඔබතුමා කතා කරේ. එහෙනම් මම ඊට වැඩිය කතා කරන්න මගේ වචන ස්වල්ප නවත්තනවා. Honorable Harshana Nanayakara, you have 12 minutes. Yes, Honorable Minister. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කවදත් සිංහයෝ වගේ රටේ වැඩ කරා. එතුමන්ලගේ ආණ්ඩු 4-5ක් 6ක් තිබ්බා 89 ඉඳලා අපි කිසි දවසක මේ ත්‍රස්තවාදී කටයුතු වල නිත්ව හිටපු මිනිස්සු නෙවෙයි. අපි පොලිසිය හොඳ විදියට කටයුතු කරලා මගේ වෙනත් පෞද්ගලික හේතුවක් මත පොලිසියෙන් ඉවත් වුණේ. ඒ අර මෙතුමා කියන කාරණා සම්පූර්ණ අසත්‍යයි, ද්වේෂසහගතයි. හරිද? මෙතුමා හැම වෙලාවෙම එක නගර කියලා කියනවා. මෙතුමා දන්නේ මට ඡන්ද 1,50,000කට ආසන්න ගානක් ඔය කියන නගරවල ඡන්ද දීලා මම මේ රටේ മന്ത്രിවරයෙක්ට ආවේ. ඒ හින්දා මේ දැන් අපිට අවශ්‍ය නැහැ කවුරුවත් මරන්න. අපි මේ රටේ මිනිසු මරන ආණ්ඩුවක් නෙවෙයි. මිනිසුගේ ජීවිත ආරක්ෂා කරන ආණ්ඩුවක්. ඒ හින්දා ගරු චාමර මන්ත්‍රීතුමා ඔබතුමා බය වෙන්න ඕනේ නැහැ. ඔබතුමාගේ ආරක්ෂාවත් අපි සහතික කරනවා. කිසි දවසක අපි මේ ඒ විදිහේ ආණ්ඩු කරන්න එයාලගේ පරණ පුරුද්ද මම මෙතන ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා ප්‍රකාශ කර බොහෝ දේ සියලු දේ ප්‍රතික්ෂේප කරනවා. අපි නීතිගරුක සමාජයක් හදනවා, යුක්තිගරුක සමාජයක් හදනවා, නීති ආධිපත්‍ය ස්ථාපිත කරනවා. ඕනතරම් කෑ ගහන්න පුළුවන්, බියටපත් වෙන්න පුළුවන්, කලබල වෙන්න පුළුවන්. අපි නීතියට අනුව කටයුතු කරනවා. නීතියට අනුව නීති විරෝධී කටයුතු කරපු සියලු දෙනා නීතිය රැන්ට ගේනවා කියන එක කාරණේ පිළිබඳව දෙගිඩියාවක් නැහැ, විවාදයක් නැහැ. ඕනතරම් දේවල් කියන්න අපි මේ කිසියක් සම්බන්ධයෙන් සැලෙන්නේ නැහැ. ඕනෑම අභියෝගයක් ජයගෙන ඕනෑම අභියෝගයක් බාරගෙන නොබිය විදිහට කටයුතු කරනවා කියන එක නැවත නැවතත් මේ සභාවට සාතික කරනවා. Honorable Harshana Nanayakara.